This is the great temple, and on one side, Arugambe Beach. හොඳයි අපි අද ආවේ පොතුවිල් මුහුදු මහා විහාරය පිළිබඳව තොරතුරු ඔබට ගේන්නට මේ තිබෙන්නේ මුහුදු මහා විහාරයේ විහාර මහදේවියගේ පිළිරුවයි. ඉතින් මේ අපිට දක්නට ලැබෙනවා අපි දැන් මුහුදු මහා විහාරය ඉදිරියේ ගමන් කරද්දී පැරණි ගල් කණු සමග කාවන්තිස්ස රජතුමාගේ පිළිරුව නිර්මාණය කරලා තියෙන ගලින් නිර්මාණය කරලා තිබෙන ඒ ගල් වැට මත ගල් කණු සහ ඒ පැරණි ස්ථානයක් විහාරගේ කියලා තමයි කියන්නේ. ඒ විහාරගේ තමයි මේ අපිට දැන් අපිට දිස්වන්නේ. ඉතින් මේ විහාර මහා දේවියගේ ආගමනයෙන් පසු ඇති වූ සංවර්ධනය සහ මෙම විහාරය ඉදි වෙලා තිබෙන්නේ දැනට වසර 2000කට පැරණි ඉතිහාසයක් තියෙන ශ්‍රී ලංකාවේ ඓතිහාසිකම සිද්ධාස්ථානයක් තමයි මේ මුහුදු මහා විහාරය කියලා කියන්නේ. ඉතින් මේ අපිට දැන් දක්න ලැබෙන්නේ බෝසත් පිළිරුව අපිට මේ දක්න ලැබෙන්නේ මේ විහාර මන්දිරයේ අසල. ඉතින් අපි බලමු මේ විහාර මහා දේවී ජනප්‍රවාදවල සඳහන් වෙනවා කැලණි තිස පුරවරේ ඇති වූ දැඩි මුහුදු කොට ගැලීමකින් එම රජතුමා තම දියණිය බිලි දුන්නා මුහුදට. ඉතින් ජනප්‍රවාදවල සඳහන් වෙනවා මේ පොතුවිල් අරුගම්බ මුහුදෙන් තමයි අපේ විහාර මහා දේවිය ගොඩ වුණේ කියලා. ඉතින් ඒ ස්ථානයේ තමයි අපි මේ ඇවිල්ලා තියෙන්නේ. ඒ ස්ථානයේ ඉතාමත් ලස්සන අපිට මුලින් පෙන්වුවා අපි ඔබට විහාර මහා දේවි දැනට නිර්මාණය කරලා තියෙන පිළිරුව. ඉතින් මේ දැන් ඔබ දකින්නේ බෝධි ඒ විහාර මහා බෝධිසත්ව පිළිරුව තමයි අපි ඔය දක්වලා ලැබෙන්නේ. ඉතින් අපි දැන් සූදානම් ඉදිරියට යන්න මේ පිළිබඳව තවත් තොරතුරු රසක් සමගින් අපි කියන්න ඔයාලට කැමැතියි. ඉතින් ජනප්‍රවාදවල සඳහන් වෙනවා මේ මුහුදු මහා විහාරයේ පිළිබඳව කැලණිතිස්ස රජු අතින් රහතන් වහන්සේ නමක් ඝාතනය කිරීම නිසා සිදු වූ දේවකෝපයෙන් කැලණි පුරවරයේ මුහුදට බිලිවන්නට විය. බිලි දෙන්නට මුහුද ගොඩ ගලලා තියෙනවා. ඒකට තමයි මේ විහාර මහා දේවිය බිලි දීලා තියෙන්නේ රජතුමා. ඉතින් මේක කියනවා කිරින්දටත් මේ විහාර මහා දේවිය ගොඩ වුණා කියලා. ඒ වුණාට ජනප්‍රවාදවල සඳහන් වෙන විදිහට තියෙන ලක්ෂණ අනුව විහාර මහා දේවිය මේ හරි ස්ථානයෙන් තමයි ගොඩ වූ බව සනාථ කරගෙන තියෙනවා. ඉතින් මේ දක්නට ලැබෙන ලස්සන පරිසරයක් තියෙන අරුගම්බ මුහුදු වෙරළ තීරයට ආසන්නව ඉතාමත් සංචාරකීන් ආකර්ෂණය කරගන්න ස්ථානයක තමයි මේ අරුගම්බේ කියන ස්ථානයක තමයි මේ සුන්දරම ස්ථානයක තමයි මේ මුහුදු මහා විහාරය පිහිටලා තිබෙන්නේ. ඉතින් මේ විහාරය පිළිබඳව තවත් කරුණු අපි ඉස්සරහට රැගෙන යමින් මේ තියෙන්නේ මෑත කාලේ ඉදූ අපේ සංඝයා වහන්සේලාට ඉදූ ආවාසගයක්. ඉතින් ඒ දැනට සංවර්ධනය කරලා ගල් කණු ගල් පහන් කණු ඒ හැමදේම පූජා භූමියක් හැටියට මේක සංවර්ධනය කරලා තිබෙනවා කාවන්තිස්ස රජතුමා. ඉතින් මේ කාවන්තිස්ස රජතුමා සහ විහාර මහා දේවිය අතර සම්බන්ධය ගත්තොත් විහාර මහා දේවිය ගොඩ වුණාට පස්සේ රුහුණු රට පාලනය කරපු අපේ කාවන්තිස්ස රජතුමා මෙයාව විවාහ කරගන්නවා. ඉතින් මේ විවාහ කරගෙන තමයි මේක මුහුදු මහා විහාරය නමින් සංවර්ධනය කරලා විහාර මහා දේවියගේ පිළිරුවත් හදලා මේ අපට වැඳ පුදා ගන්න දායාද කරලා තිබෙනවා. ඉතින් මේ තිබෙන්නේ අපේ දැනට ඉන්න අපේ භික්ෂුන් වහන්සේලාට තිබෙන ඒ ලස්සන ආවාසගේ. ඉතින් ඊටමත් සුන්දර පරිසරයක පිහිටා තිබෙන මේ මුහුදු මහා විහාරය. ඉතින් මේ අපි දැන් යන්නේ ලස්සන පරිසරයක් තියෙනවා. ඊටමත්ම සුන්දර වූ පරිසරයක්. ඉතින් එහා පැත්තෙන් අපිට දාගබ පේනවා. අපි ඒ දාගබ කරා අපි යමන් කරනවා. ඉතින් මේ දාගබේ අපේ අර පැරණි තිබුණ ගල් කණු සහිතය පූජා ස්ථානයේ සිට මේ දක්වා මේ අපේ භික්ෂූන් වහන්සේලාගේ පිළිරුවල් මේ දාගබ දක්වා නිර්මාණය කරලා තිබෙනවා. ඉතින් මේ ප්‍රදේශය
අපේ සිංහල බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ හැටියට අපට සලකන්න පුළුවන්. ඉතින් ඊටාත්ම මෑත කාලේ ඉතිහාස යුද්ධ කාලේ වුණත් අපේ හාමුදුරුගොල්ල අපේ සංඝයා වහන්සේලා මේ ආරණ්‍ය මේ මුහුදු මහ විහාරය තනි කරන්නේ නැතුව අපේ අනාගත පරපුරට දායාද කරන්න වෙහෙස මහන්සි දරලා රැකගත්ත දෙයක් තමයි මේ මුහුදු මහ විහාරය කියන්නේ. ඉතින් මෙහෙම යනකොට මේ මුහුදු මහ විහාරය අපිට තවත් සුවිශේෂී දෙයක් තමයි අපේ ප්‍රදේශයේ සංචාරක ආකර්ෂණය ගන්න පුළුවන්. සංචාරකීන්ට ඇවිල්ලා හොඳ නරවන්න පුළුවන්. සංචාරක පුරවරයක් හැටියට අම්පාර දිස්ත්‍රික්කයේ නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් මේ මුහුදු මහ විහාරය අපට පිහිටලා තිබෙන්නේ. මේ කිස්තු වර්ෂ 5 වන සියවසේ සහ 5 6 7 8 වගේ සියවස් වල තමයි මේක නිර්මාණය රජුන් කිහිප දෙනෙක් මේ සංවර්ධනය කරන්නට දායක වෙලා තිබෙනවා. ඉතින් මේ දායකත්වයත් එක්ක තමයි මේ මුහුදු මහ විහාරය නිර්මාණය වෙලා තිබෙන්නේ. වර්තමානයේදී පවා මෙම වෙරළබඩ වැලි කඳු අතරින් මතුවී ඇති අතීත ශීවභූති විදාපාන නටබුන් රසක් අපට දැක් ගන්න පුළුවන් මේ මුහුදු මහ විහාරයෙන්. ඉතින් මේ පිළිමයන් තන ඇත්තේ ගඩොලින් නිම වූ මෙහි මැද ශෛලමේ පිහිටි බුදු පිළිම වහන්සේ නමත් සහ දෙපස බෝධිසත්වරු දෙදෙනෙකුගේ නැතහොත් කාවන්තිස්ස රජුගේ සහ විහාර මහදේවි රජුණගේ සැලකෙන ශෛලමේ ප්‍රතිමා තියෙනවා. ඉතින් මේ අපි දැන් යන්නේ ඔයාලට පේනවා ඇති අපි මේ යන්නේ ස්ථානයේ තිබෙන මුහුදු මහ විහාරයේ තිබෙන උසම තැන පිහිටා තිබෙන දාගබ වෙතටයි අපි දැන් මේ පියමන් කරන්නේ. ඉතින් අපි බලමු මේ ලස්සන නිර්මාණ කරලා තියෙන ඔබ කාටත් යා හැකි ඒ ස්ථානයේ ඉතාමත් අලංකාරමත්ව ඔබට දැක බලා ගන්න පුළුවන් විදියට මේ දාගබ පිහිටලා තිබෙනවා. ඉතින් ඔබට පුළුවන් මුහුදු මහ විහාරය තිබෙන්නේ අරුගම්බ ප්‍රදේශයට ගමන් කරන පානම ප්‍රදේශයට ගමන් කරද්දී පොතුවිල් නගරයේ ඉඳලා කිලෝමීටර් එකහමාරක් වගේ යද්දී ඔබට පුළුවන් ඒ අරුගම්බ මුහුදු වෙරළට අයිනට ගියාම මේ අපේ මුහුදු මහ විහාරය ඔබට දක්නට ලබා ගන්න පුළුවන්. ඉතින් අපි විශ්වාස කරනවා අපේ දැනට ඉන්න භික්ෂූන් වහන්සේලා මේ ශාසනය ආරක්ෂා කරගෙන අපි සිංහල බෞද්ධයන් හැටියට මේ අපේ උතුම් ගෞතම බුදුන්ගේ මුදුන් මල් කඩක් වෙන සිංහල අපේ බෞද්ධයන්ගේ මුදුන් මල් කඩක් වෙන ආරස්ථානයේට පැමිණ පින්දහම් කරගෙන මේක සංවර්ධනය කරගෙන ඊ타මත්ම පැරණි දේ අපිට දායාද කරලා තියෙන පැරණි දේ ආරක්ෂා කරලා තියෙන ඒ භික්ෂූන් වහන්සේලාටත් අපි ඊ타මත් ස්තුතිය වැඳ නමස්කාර අපි ස්තුති කරනවා. අපේ අනාගත පරපුරට මේක දායාද කරන්නට මේක මේ විදිහට රැකගෙන යුද්ධේ තිබුණු කාලේ ඉඳලා දශක 3කට වඩා හැ යුද්ධයකදී තිබුණ යුද්ධෙත් පවා මැඩ පවත්වගෙන මේවා ආරක්ෂා කරගෙන අපේ භික්ෂූන් වහන්සේලාට. ඉතින් මේ වෙරළ තීරය ඊටමත් සුන්දර වෙරළ තීරයක්. ඔබට ඇවිල්ලා හැන්දෑවට ඇවිල්ලා හොඳ විවේකීව පහසුව මේ ස්වභාව දහම හොඳට භුක්ති විඳින්නට හොඳට සුව පහසුවේ තමන්ගේ පවුල් සමග පැමිණ දරුවන් සමග පැමිණ මේ ස්ථානයේ වැඳ පුදාගෙන මේ මුහුදු වෙරළට පැමිණ මේ හොඳ ස්වභාවික ආස්වාස ප්‍රාස්වාස ලබාගෙන ඔබට පුළුවන් මේ ලස්සනට හොඳ නරඹලා මේට දායක වෙලා මේ සංවර්ධන කටයුතු දායක වෙලා මේ ඔබට පින්දහම් එක්රැස් කරගන්න පුළුවන් ස්ථානයක් හැටියට තමයි අපි දකින්නේ. ඉතින් මේ ලස්සන මුහුදු තීරයේ මේ ගස් කොළන් මේ අපිට කියනවා විහාර මහා දේවී ගොඩ වූ ස්ථානයේ කරා තමයි අපි දැන් මේ පියමන් කරන්නේ. මේ තමයි මුහුදු විහාර මහා දේවී බිලි වූ පසු මුහුදේ පැමිණ මේ ස්ථානයෙන් ගොඩ වුණා කියලා අනුමාන කරනවා. ඉතින් ජනප්‍රවාද සඳහන් වෙනවා ඒ ස්ථානයට තමයි අපි මේ ඔබ රැගෙන ආවේ ඔබට පෙන්වන්නට. ඉතින් මේ දාගබ ඉදිරියේදී තමයි මේ විහාර මහා දේවිය ගොඩ වෙලා මේ පන්සලට පැමිණලා තිබෙන්නේ. ඉතින් මේ අපේ අරුගම්බ මුහුදු වෙරළයි ඔබට පේන්නේ. මුහුද ලස්සන මුහුදක් ඔබට
මම හිතන්නේ ලංකාවේ ආසියාවේ තියෙන සර්ෆින් කරන්න පුළුවන් සුන්දරම ස්ථානය තමයි අරුගම්බු මුහුදු වෙරළ තීරය කියන්නේ. ඉතින් ඒ තරම් සුන්දරව පිහිටලා තිබෙන සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත්ත සංචාරකයන් වඩාත් කැමති කරන ඉතින් අපේ රටේ ආර්ථිකයට ශක්තිමත් සංචාරික ආයෝජනය ලබා දෙන ස්ථානයක් හැටියට අපට සඳහන් කරන්න පුළුවන් අපේ අරුගම්බේ. ඉතින් අපි දකිනවා මේ අරුගම්බේ හැමෝටම ඇවිල්ලා සංචාරක ඔබට නරඹන්න මුහුදු මහ විහාරේ වැඳ පුදා ගන්න මුහුදු මධුර සංවර්ධනයට දායක වෙන්න කියමින් අපි බලාපොරොත්තු වෙනවා අපේ බෞද්ධයන් පැමිණ මේක නරඹන්න.